මොකද නැත්තේ රජතුමනි, මේ තමයි මගේ අලුත්ම වට්ටෝරුවකට අනුව පිළියෙල කරපු කළුකුම්මස්. එකමත් එක කාලෙක ජෝලක කියලා රජ කෙනෙක් සලාබ රට පාලනය කළා. මේ රජතුමා හරිම නීතිගරුකයි. ඒත් ඒ කෑම සම්බන්ධයෙන් විතරයි. රජතුමා ආස කෑමක් ගැන කිව්වොත් ඒක කොහෙන් හරි කොහොම හරි රසයට හදලා ගෙනත් දෙන්න ඕනේ. එහෙම නැත්තම් ඒ තමයි අරක් කැමියාගේ අවසාන දවස. ඉතින් මේ විදිහට තමන්ගේ ජීවිතයෙන් මන්දි ගෙව්ව අරක් කැමියෝ ගණන බොහෝමයි. ඔන්න එක දවසක් අපගේ මහා නීලමාණික්‍ය බඳු ශ්‍රී මතාණෙනි අවසරයි. මොකෝ අරක් කැමියෝ, අද නැද්ද මුකුත් විශේෂයක් එහෙම? මොකද නැත්තේ රජතුමනි, මේ තමයි මගේ අලුත්ම වට්ටෝරුවකට අනුව පිළියෙල කරපු කළුකුම්මස්. හා ඉක්මන් කරහ, මට මේ බඩගින්නේ බැරුවා. කෝ ඉතින් ඔබවහන්සේට පිළිගන්නන්නත් කලින් පිඟානේ ඉවරයි නොවැ. අගේ හෙටත් මේක මරන් වරෙන්. කළුකුම්මසට රහ වැටුණු රජතුමා අරක් කැමියට නියෝග කළා හැමදාම රාජභෝජනයට මේ මස් ව්‍යංජනෙම පිළිගන්නන්න කියලා. ඉතින් මේ රජතුමාගේ ඇබ්බැහිය කොයි තරම්ද කියලා කියනවා නම් ටික දවසක් ගත වෙද්දි ඒ රටේ කළුකුමා කියන කුරුල්ලව හොයාගන්නත් බැරි වුණා. කෝ නැද්ද? අදවත් මට අලුත් දෙයක් සප්පායම් වෙන්න ඕනේ. අවසරයි, මේ ගෙනාව ඔබ වහන්සේගේ මනදොල පුරවන්නට. අගේ බොහොමගේ මේ කිමෙක්ද? අවසර, තාරමස් ඉස්තුවා. නම මොක වුණත් කෑම නම් බොහොම අගේ. ඉතින් මේ විදිහට රජතුමා දිනෙන් දින කුරුළු මස් වලට ඇබ්බැහි වුණා. මේ ඇබ්බැහිය අරක් කැමියටත් හරිම හිසරදයක් වුණා. මගේ කෑම අද නම් මට හරිම බඩගිනේ. අනේ සමාව අවස්ථර රජතුමනි, අද මට විශේෂ යමක් පිළියෙල කොරන්ට බැරි වුණා. ඒ නිසා මම ඔබ වහන්සේට එළු මස් සුප් එකක් පිළිගන්නනවා. අවසරයි. මට එපා. තව හෝරාවක් ඇතුළත මට කුරුළු මසක් පිළිගන්වෙන්න නැත්තම් අද තමා තෝගේ අවසාන දවස. අනේ ගැත්තාට සමාව මැනවි. අනේ දේවයන් වහන්ස. අරක් කැමියෝ, මට තෝව විශ්වාස නෑ. ඒ නිසා කුරුළු මස් භෝජනයත් එක්කම ඒ කුරුල්ලගේ පිහාටුවකොත් අරන් එනවා. ඉතින් හොඳටම බය වුණ අරක් කැමියා රජුගේ නියෝගය පරිදිම කටයුතු කළා. මේ විදිහට හැමදාම නොයෙකුත් කුරුල්ලන්ගේ මස් වර්ග වලින් රාජකීය කෑම මේසේ පුරවන්නට අරක් කැමියට සිද්ධ වුණා. කාලයක් ගත වෙලා ගියා. දැන් සලාබ රටේ කුරුළු ගහනය ගොඩාක් අඩුයි. ඉතින් මේ කාලේ අරක් කැමියගේ ජීවිතයත් තීරණාත්මක එකක් වුණා. ඔන්න දවසක් අරක් කැමියට දැනගන්න ලැබුණා රජවාසලට ගොඩාක් දුරින් පිහිටි විශාල ගසක කුරුළු කූඩුවක් තියෙනවා කියලා. අරක් කැමියත් මේ ගැන සොයා බලද්දි පුංචි ගේ කුරුල්ලෝ දෙන්නේ පැටවුන්ට කෑම කවනවා දැක්කා. අනේ පැටවුනි, නාඩ ඉඳිල්ල. මම මේ දේ කරන්නේ කැමැත්තකින් නොවේ. අර කුරුළු මසට පෙරේත රජා
නැත්තම් මගේ හිස කඳින් වෙන් කරනවා. මට සමාවෙයල්ලා. එදා රාජභෝජනය පිළියෙල කළාට පස්සේ අරක් කැමිය ආපහු යනවා පුංචි කුරුළු පැටව් 3 දෙනා හොයාගෙන. ඒ කුරුළු පැටව් 3 දෙනා කූඩුවේ හිටියේ නැහැ. ඉතින් අරක් කැමියට සිද්ධ වුණා හිස්සතින්ම ආපහු රජවාසලට එන්න. පහුවදා රාජභෝජනයට කුරුළු මසක් නැති බව දැනගන්න රජතුමා අරක් කැමියා සිරගත කරන්න නියම කරනවා. තොපිට බැරි වුණා මට කුරුළු මසක් හොයලා ගෙනත් දෙන්න. මමම හොයාගන්නම්කෝ. මේක තමයි තමුන් පිළියෙල කරන අවසාන රාජභෝජනය කියලා මතක තියාගන්න. රජතුමා තමන්ගේ පිරිවරත් එක්ක කුරුල්ලන්න හොයාගෙන යන්න පිටත් වුණා. මෙන්න මේ අතරේ හරි අපූර්ව දෙයක් සිද්ධ වෙනවා. එක පාරටම අහසින් ලොකු කුරුල්ලු 3 දෙනෙක් මතුවෙනවා. දුෂ්ට රජ, නුඹ තවත් සෑහීමටපත් උනේ නැතිද? අපේ දෙමව්පියන්, සහෝදරයින්, දරුවන් තවත් කොපමණ නුඹේ කුසට බිලිවිය යුතුද? මොනවා? තවත් විශාල කුරුල්ල 3 දෙනෙක්? මොනවද බලන් ඉන්නේ? අල්ලගනින්න ඉක්මනට. අපි වල්ලන්න? රජතුමනි, නුඹ නම් සැබෑම දුෂ්ටයෙක්. අදින් පසුව නුඹට කුරුල්ලෙක් දකින්නවත්, කුරුළු හඬ අහන්නවත්, කුරුළු මස රස බලන්නවත් බැරි වේවි. මෙහෙම කියනවත් එක්කම එක ක්ෂණයකින් පොළවෙන් විවරයක් මතුවෙලා රජතුමාව එතුළට ඇදගත්තා. ඒත් එක්කම විශාල කුරුල්ලු 3 දෙනාත් ලොකු ආලෝකයක් එක්ක අතුරුදහන් වුණා. ඉතින් පහුවදා අලුත් ඉරක් පායගෙන ආවා. ඒත් එක්කම පුංචි කුරුළු හලවල් ටිකෙන් ටික මතුවුණා. ගිහින් එන්න. ආයෙමත් දවසක තවත් ලස්සන කතාවකින් හම්බෙමු. මම ඔයාලගේ ස්ක්විෂී පැන්ඩා.